Hi everyone! අද ඔයාලට අපි අරන් ඉන්නේ ගිය අවුරුද්දේ ගිය පුංචි ගමනක්. මේ ගිය අවුරුද්දේ ජූලි මාසේ ඒ කියන්නේ වින්ටර් සීසන් එකේ අපි ගියේ. ඔයාලා හිතන්නේ අපි අද කොහෙද යන්නේ? ඇත්තරම අපි කිව්වට මේ ගමන යන්නේ මම විතරයි. ප්‍රදීප් මාව එක්කගෙන එනවා විතරයි. ඊට පස්සේ එයා යනවා එයාගේ පුංචි වැඩ වගේකට. ගොඩ කාලෙක ඉඳලා තමයි අපි තුන් දෙනා මේ දේ ප්ලෑන් කළේ. ඔයාලා බලනවා ඇති අපි තුන් දෙනා කිව්වහම මේ කවුද කියලා. උමේෂයි මමයි මදුයි. අද ඉතින් මම තමයි චුට්ටක් පරක්කු වෙලා තියෙන්නේ. මදු හරි වෙලාවටම ඇවිල්ලා. අද අපි තුන් දෙනාටම නිවාඩුනේ. ඉතින් අපි හිතුවා අද දවස අපි තුන් දෙනාත් එක්කම ගත කරන්න. ඔන්න ඉතින් ආපු ගමම පුංචි ගිෆ්ට් එකක් හම්බුණා. මේ මදුලා ටුවර් එකක් ගිහිල්ලා ආවේ. ඉතින් ඒකෙදි අපි දෙන්නට මේ වගේ ලස්සන කීටක් දෙකක් ගෙනත් තිබුණා. ඒ කියන්නේ අපිවත් එතෙන්දි මතක් වෙලා. ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ උමේෂගෙන් රසම රස ටී එකක් හම්බුණා. ඒකත් එක්ක අපිට කන්න හම්බුනේ ඉන්දියන් ස්වීට්ස් වර්ග. මේ තියෙන්නේ ඒවා. මං හිතන්නේ අපි මේ දවස වෙන් කරගත්තේ ගිය අවුරුද්දේ මුලදිමයි. ඉතින් අපිට ලොකු ප්ලෑන් එකක් නැහැ. ඒ වුණාට අපි හිතුවා මුලින්ම මොනවා හරි කෑම જાතියක් හදන්න. ඉතින් අපි තුන්දෙනාම කැමති කෑමක් හොයාගෙන අපි හිතුවා අද ඒක හදන්න. ඔයාලා ගෙස් කරන්නේ අපි මොනවද අද හදන්නේ? හැමදාම වගේ ඉතින් අපේ චෙෆ් තමා මදු. ඉතින් එයා දැන් අපිට ගේන්න ඕනේ බඩු ටික ඔක්කොම ලියාගෙන තියෙන්නේ. අපි තුන්දෙනා එක්ක දැන් යන්න හදන්නේ grocery shopping. අද නේ මම පළවෙනි වතාවට අපි එක්ක යන්නේ. මේ ඔන්න උමේෂගේ එක. ගත්තා. හරි. අපි දැන් යන්නේ ළඟම තියෙන කෝල්ස් එකට. මොකද අපි හදන්න යන කෑමකට ඕනි කරලා තියෙන බඩු වගේක් ගන්න. ඒ කියන්නේ මදු ලියාගත්ත බඩු ටික ගන්න තමයි අපි දැන් යන්නේ. ගොඩ කාලයකට පස්සේ තමයි අපි තුන් දෙනාට මෙහෙම ටයිම් එකක් හම්බ වුණේ. ඉතින් කතා කරන්න දේවල් නම් ගොඩයි. කෝල්ස් එකට යනකම්ම අපි තුන් දෙනා non stopම කියවුවා. ඒත් ඉතින් ඉවරයක් නැහැ. මොකද අද දවසම අපිට තියෙනවා ඇති වෙනකන් කියවන්න. මට බයයි හොඳේ යාගේ වැඩන. මෙයා අපිට heart attack හදන මරන්න හදනවා මෙතන තියලා. මට දාන්නේ මදුගේ මැජික් එක. කොහොම හරි කතාවෙන් කතාව අපි කෝල්ස් එකටත් ආවා. ඒක ගත්තා. මං ගිහිලා නැතුව පස්සෙත් ඇදුණා. දැන් ඉතින් තියෙන්නේ අපේ බඩු ලිස්ට් එක ගන්න. මට කියන්නත් බැරි වුණානේ අපි අද හදන්නේ ලසඤ්ඤා. ඉතින් ඒකට ඕනි කරලා තියෙන බඩු ගන්න තමයි අපි දැන් ආවේ. අපි ඉක්මනට අපේ කෑම එක හදන්න ඕනි කරන බඩු ටික අරගත්තා. දැන් ඉතින් ආපහු අපි ගෙදර යන්න හදන්න. අපි කෑම එක හදන්න පටන් ගන්න කලින්ම YouTube වීඩියෝ 2-3ක්ම බැලුවා. මොකද එක වීඩියෝස් වල එක විදිහටනේ කෑම හදන්නේ. ඒ වීඩියෝස් බලලා අපිට හදන්න පුළුවන් ලේසි විදිය අපි තීරණය කළා. ඔයාලගේ තින්නවද අපි වගේ යාළුවෝ 3 දෙනාගේ සෙට්? කොහොම හරි කතාවෙන් කතාව අපේ කෑම එක හදන්නත් පටන් ගත්තා. ඔයාලට මං කිව්වනේ මේ ගිය අවුරුද්දේ අපි ගිය ගමනක් කියලා. ඉතින් මට මේක වොයිස් කරනකොට හිතුනේ මේ අවුරුද්දේ අපිට මේ වගේ දවසක් කවදා හම්බ වෙයිද කියලා. මොකද ඉතින් දැන් අපිට තනියෙන් නෙමෙයිනේ යන්න තියෙන්නේ. චුටි බබාලත් එක්කමනේ යන්න තියෙන්නේ. ඉස්සර නම් අපි තුන් දෙනා හරියට ඇවිදින්න යනවා. shopping යනවා. ඒ වුණාට ඉතින් දැන් නම් අපිට මේ වගේ එකතු වෙන්න තියෙන ටයිම් එක හරියම අඩුයි. ඒත් ඉතින් අපිට පුංචි ටයිම් එකක් හම්බුන ගමන් අපි මේ වගේ දවසක් දාගන්නවා. මොකද අපිට මේ වගේ ලස්සන දවස් තියෙන්න ඕන. අපිට මේ වගේ ලස්සන මෙමරිස් එකතු කරගන්න, යාළුවොත් එක්ක ගත කරන්න, ඒ වගේ දවස් මං හිතන්නේ අපේ ජීවිතේට තියෙන්නම ඕන. දැන් අපි ලසඤ්ඤාකට දාන ෆිලිං එක හදලා ඉවරයි. අපි දැන් යන්නේ white sauce එක හදන්න. ඔයා කියන්නේ මොකද්ද? ඉතින් අපි ඒක කරමු.
මොකද හැමෝටම නිවාඩු දවසක් හොයාගන්නවා කියන්නේ එච්චර ලේසි වැඩක් නන් නෙමෙයි. කොහොම හරි අන්තිමේදී අපි අද ඒ දවස ගත කරනවා. අනේ ඕක දාන වයින් එක තමයි උඩින් දාන්නේ යා. එයාගේ ටිකක් දියාරුවනේ මේක අපි දාන්න තමයි. දැන් අපි කෑම එකේ අන්තිම ස්ටෙප් එකේ ඉන්නේ. දැන් අපි අවන් එකට දාලා ඒක බේක් වෙනකම් කට්ටියත් එක්ක ෆිල්ම් එකක් බලන්න හිතුවා. ඔන්න බලන්නකො හදිසියට වෙන දේ. අපිට ඉතින් මේ වගේ දේවලුත් වෙනවා. ආයෙත් අපි ෆිල්ම් එක බලන ගමන්ම කෑම එකත් රස වින්දා. වීඩියෝ එක එඩිට් කරනකොට මට ඒ කෑම එකේ රස ආයෙත් මතක් වුණා. ඇත්තටම ඒක හරිම රසයි. දවල් තමයි අපි කෑම හදන්න පටන් ගත්තේ. දැන් නම් ටිකක් හවස් වෙලා. කෑම කාලා අපි හිතුවා පුංචි වොක් එකක් යන්න. මේ වින්ටර් සීසන් එකේ ඉතින් හරි ඉක්මනටම කරවල වැටෙනවා. ඒ ඉතින් අපිට උදේ අපිට උදේ එන වෙලාවෙ මොකද හරි සපත්තු ගලවලා එන්න කියලා. සපත්තු ගලවලා එන්න කිව්වා. අපි ඉතින් ඔය කතා අහන්නේ මොකටද? දැන් ඉතින් ගෙදර යන්නත් වෙලාව හරි. එහෙනම් අපි ආයෙත් ඉක්මනටම හම්බ වෙමු.